ලංකාවේ යතුරුපදි ලෝකයේ ඇතරම සුවිශේෂී තැනක් ගත්ත බයික් එකක් ගැන. ඔව් අර ස්ට්‍රීට් කින් කියලා කිව්වා Yamaha FZ version 1 එක නේද? හරියටම හරි. FZ V1 එක ඒ කාලේ තරුණියෝ අතරේ පිස්සුවක් වගේ තිබ්බ බයික් එකක් නේ. මේක ලොකු වෙනසක් කරපු බයික් එකක් කියලා. ඔව් ඒක ඇත්ත. ඉතින් අපි බලමු මොකද්ද මේකට හේතුව? ඇයි මේ FZ එක මෙච්චර ජනප්‍රිය වුණේ? මොනවද ඒකේ තිබ්බ විශේෂ දේවල්? ඇත්තට මේ ජනප්‍රියත්වයට හේතු කීපයක්ම තියෙනවා. අපිට තියෙන විස්තර අනුව විශේෂම පටන් ගන්න ඕනේ එන්ජින් එකෙන්. එන්ජින් එක. ඔව් ඒක 153 cc අර වාතයෙන් සිසිලන ඒ කියන්නේ එයා කෝල්ඩ් SOH single overhead camshaft engine එකක්. ඒක විශේෂත්වය තමයි අර නගරයේ ඇතුලේ පදිනකොට අඩු වේගවලදී හොඳට ප්‍රතිචාර දක්වන විදිහට කියන හොඳ පිකප් එකක් එන විදිහට හදලා තිබීම. කියන්නේ දැන් අර කඩදාසි වල තියෙන බලාගයන්ට වඩා පාරේ යනකොට දැනෙන එක වැඩි වගේද? මොකද 14 PS බලයයි 13.6 nm ටෝක් එකයි කියන්නේ අද කාලේ හැටියට එච්චර ලොකු ගණන් නෙවෙයි නේද? ඔව් ඒක තමයි කාරණේ. බලය උපරිම නැති වුණාට නගරේ ගමනට අවශ්‍ය තැනදී අවශ්‍ය බලය දෙනවා. අපේ සටහන් වල තියෙනෝ නේද? ඒකේ අර සුමට බව, ස්මූත්නස් එහෙම පාලනය කරන්න ලේසි බව, හෑන්ඩ්ලින් එහෙම ගොඩක් හොඳයි කියලා. හරියටම හරි. ඒක හරිම සුමටයි. ගිය 5 පද්ධතියත් අලුතින් පදින කෙනෙක්ට උනත් හරිම ලේසි කියලායි කියන්නේ. ඒක ජනප්‍රියත්වයට හේතුවක් වෙන්නේ නැති නේද? අනිවාර්යෙන්ම අර ස්ට්‍රීට් කින් නම හැදුනේ ඒ නිසා වෙන්නේ නැති. පාරේ රජා වගේ. හැබැයි අනිත් ප්‍රධානම දේ තමයි පෙනුම. ඔව් පෙනුම. විශේෂයෙන්ම අර පස්සේ ටයර් එක. ඒක නේද? ලොකු ටයර් එක. ඔව් 140 ගා 60 සයිස් එක. ඒ කාලේ 150cc බයික් එකකෙම ටයර් එකක් තිබ්බේ නෑනේ. ඒක තමයි අර ටිකක් කැපිලා පේන පෙනුමක් දුන්නේ. ඔව් ඒක ඇත්ත. ඒ පලාල් ටයර් එක නිසා පිටිපස්සෙන් බලද්දිත් ලොකු පෙනුමක්, මාංශපේශී ගතිය ආවා. ඒකටම හරියන්න අර ටැංකිය ටිකක් ලොකුවට මාංශපේශී විදිහට මස්කියුලර් ෆියුවල් ටැංක් කඩුවා. සම්පූර්ණ බයික් එකම අර නේකඩ් ස්ටයිල් එකට ස්ට්‍රීට් ෆයිටර් පෙනුමකට ආවම ඇත්තටම ඒක කැපි පෙනුණා. අනිත් බයික් අතරේ වෙනස්ම එකක් වුණා. බරත් එච්චර නෑ නේද? 135 කිලෝග්‍රෑම් වගේ ඒකත් පාලනයට ලේසි වෙන්නේ නැති. අනිවාර්යයෙන්. බර අඩුයි, හැඩේ හොඳයි. ඉතින් නගරයේ ට්‍රැෆික් එකේ හැම පදින්න හරිම ලේසි. එතකොට ටැංකිය ලීටර් 12යි කිව්ව නේද? තෙල් කොහොමද කරන්නේ? අපේ තොරතුරු වල තියෙන්නේ ලීටරයට කිලෝමීටර් 40-45ක් වගේ සාමාන්‍යයෙන් දුවනවා කියලා. ඒ කියන්නේ නරකම නෑ. නෑ පෙනුමයි නගරේ පාවිච්චියයි එක්ක බලුවම ඒක හොඳ ගාණක්. ඉතින් පෙනුම විතරක් නෙවෙයි. එදිනෙදා වැඩට කරන් යන ප්‍රායෝගික බයික් එකක් වුණා. හොඳයි. එතකොට මේ හැමදේම එක්ක අද කාලේ මේ FZ V1 එකක් ගන්නව නම් පාවිච්චි කරපු එකක් මාකට් එකේ කොහොමද මිල ගණන් යන්නේ? අපේ සටහන් වල ඒ ගැන මොනවද තියෙන්නේ? දැනට ලැබිලා තියෙන විස්තර අනුව නම් හොඳ තත්ත්වයකත්. ලක්ෂ 5.5ත් 7.5ත් අතර ලගේ ගානකට හොයාගන්න පුළුවන් කියලා පේන්නේ. ඒ කියන්නේ තාමත් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඕ තාමත් වටිනාකමක් තියෝ. ඒකයි බයික් එකේ සාර්ථකත්වය පෙන්වන දෙයක්. එහෙම නයි. ඉතින් මේ ඔක්කොම එකතු කරලා බැලුවම අපිට තේරෙනවා Yamaha FZ V1 එක මෙච්චර හිටුනේ කියලා. අර ආකර්ශනීය වෙනස් පෙනුම, විශේෂයෙන් අර පළල් ටයර් එක, ස්ට්‍රීට් ෆයිටර් ස්ටයිල් එක, නගරයට ගැලපෙන එන්ජිම, පදින්න ලේසි බව. ඔව් සාධාරණ තෙල් කාර්යක්ෂමතාව. මේ ඔක්කොම එකතු වුණාම තමයි ඒක ජනප්‍රිය වුනේ. සමහරුන්ගේ පළවෙනි බයික් ආදරය වුණා කියන එකේ පුදුමයකුත් නෑ එහෙනම්. ඇත්තටම. අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න ඉතුරු කරමුද? මොකක්ද? මේ FZ V1 එක. විශේෂයෙන්ම අර ඒ කාලේ හැටියට පෙරලිකාර වුණු පළල් පස්සේ ටයර් එක වගේ දේවල් ලංකාවේ 65cc මාකට් එකේ අනිත් බයික් වලට බලපෑම් කළා වෙන්න බැරිද? ඒ කියන්නේ අනිත් කම්පැනිත් ඒ වගේ දේවල් කරන්න පෙළඹුණාද කියන එක. ඔව් ඒක නිකන් හිතන්න දෙයක්. සමහර වෙලට පස්සේ ආපු බයික් වල ඩිසයින් වලටත් මේක යම් විදිහකින් බලපන්න ඇති. ඒක නිකන් ඉස්සරහට හොයලා බලන්න පුළුවන්.